ලතින් ඇමරිකානු රටක සිදු වුණු සිදුවීම. මා ඒ කියපු හැටියට ඒ සිදු වී ඇත්තේ වෙනිසුලාව කියන රටේ දේශ සීමාව ආසන්නයේ. ඒ කාලේ සිවිල් යුද වාතාවරණයක් ඒ රට තුළ තිබිලා තියෙනවා. ගරිල්ලා කණ්ඩායම් කීපයක් ඒගොල්ලන්ගේ බලය භාවිතා කරලා තියෙනවා. ඉතින් එක්තරා ඉරිදා දවසක පියතුමෙක් දිව්‍ය පූජාව පවත්වන්න සූදානම් වෙනවා එයාගේ ජනතාවත් සමග. පියතුමා දිව්‍ය පූජාව පටන් ගන්න ඔන්න මෙන්න තියෙනකොට ගරිල්ලා කණ්ඩායමක් දේවස්ථානයට ඇතුළු වෙනවා අවි ආයුධ අතැතින්. ඇවිල්ලා පියතුමාට තර්ජනය කරනවා වහම දේවස්ථානෙන් පිටතට යන්නට කියලා. එහෙම කියලා පියතුමා දේවස්ථානෙන් පිටතට අරන් යනවා. ඇතුළේ ඉන්න අය බීන් ඇති ගැනවෙනවා. ඔවුන් මොනවා කරන්නද කියලා දන්නේ නැහැ. ඒ ගමන්ම ඔවුන්ට ඇහෙනවා වෙඩි හඬවල් කීපයක ශබ්දය. වෙඩි හඬ. ඔවුන් බයෙන් දොවලනවා. ගරිල්ලා කණ්ඩායමේ නායකයයි කියලා හිතන්න පුළුවන් කෙනා මෙන්න ආපහු දේවස්ථානට එනවා. ඇවිල්ලා කියනවා මෙතන ඉන්න කවුරු හරි ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරනවා නම් ක්‍රිස්තුස් වහන්සේට ආදරය කරනවා නම් කරුණා කරලා අත උස්සන්න කියලා. වයින් ඇති ගැන්වලා ඉන්න කවුරුත් අත උස්සන්නේ නැහැ. විනාඩි කිහිපයක් ගත වෙනවා. එක් මිනිහෙක් හිමීට අත උස්සලා නැගී හිටිනවා. මම ජේසුට ආදරෙයි කියලා. එයාව අනුගමනය කරමින් 4-5 දෙනෙක් 10 දෙනෙක් විතර මේ 700ක් 800ක් ඉන්න ජනතාවකින් නැගී සිටිනවා. අන්තිමේදී 14ක් 20ක් 25ක් විතරයි ක්‍රිස්තුස් වහන්සේට ආදරය කරන අය නැගී සිටින්නේ. ඊට පස්සේ ගරිල්ලා නායකයා කියනවා එහෙනම් ඉතුරු සියලු දෙනාටම දේවස්ථානයෙන් එළියට යන්න පුළුවන්. බහිනවල එළියට. එහෙම කියලා මෙන්න පියතුමාව ආපහු කැඳවාගෙන එනවා. පියතුමාට කියනවා මේ 25 දෙනා 30 දෙනා විතරයි ක්‍රිස්තුස් වහන්සේට සැබෑ ආදරයක් දක්වන්නේ. සැබෑ විශ්වාසයක් දක්වන්නේ. අර ජනතාවට සැබෑ විශ්වාසයක් ආදරයක් ඇති වුණු දවසකට දේවස්ථානයට වැද්ද ගන්න කියලා ගරිල්ලා නායකයා නියෝගයක් පවරලා එතන පිටත් වෙලා යනවා. මේ කතාව කියපුවම මම කල්පනා කළේ මේ සිදුවීම අපේ සමාජයේ අප ඉන්න දේවස්ථානයක සිදුවුණු කී දෙනෙක්ට එළියට බහින්න වෙයිද කියලා.